විදෙස් රැකියා වංචනික ක්‍රියාවලට හසු වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යලි අයකර දීමට පියවරගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. එහිදී එම වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයන් සහ බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරා මෙම මුදල් අයකරගත් බව සඳහන් වනවා. පසුගිය මාස 3 තුල විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව නඩු 244ක් පවරා ඇති අතර එම කාලය තුල විවිධ පැමිණිලි 2081ක් කාර්යාංශයට ලැබී තිබෙනවා. මෙම කාලය තුල කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර මෙම කාලය තුලදී වංචනිකයින් 88 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. ඒ අතරට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයන් 30 දෙනෙක් අයත් බව සඳහන් වනවා. මේ අතර ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව සහ මැද පෙරදිග රටවල රැකියා ලබා දෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් සහ පුද්ගලික ලේඛන ලබා දීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.